අනේ අනිච්චං අර මිනිසයා කොරාපු වැඩේ හරියට අටුවෙන් දුමට බැස්සා වාගෙනව. ඔන්න දුවේ පුතේ තවත් ප්‍රත්තා පිරුණා. අටුවෙන් දුමට බැස්සා වාගේ. දැන් බලමුකෝ මේ මොකද්ද කියන්නේ කියලා. දැන් දුවේ පුතේ අටුව කියලා කියන්නේ ඔය ගොයලලගේ ඔය භවභෝග කපාගෙන ඇවිල්ලා ඒවා තැන්පත් කරලා තියෙන අර ලෑලි ගහලා සොල්දේ වගේ හදලා තියෙන තට්ටුවක් නෙව. මේක හුඟක් වෙලාවට ගෙවල් වල තියෙන්නේ ලිපේ දුමටත් උඩින්. ඒ කියන්නේ අර ටිකක් රස්නෙත් වදින්ට දුමත් වදින්ට එතකොට ඉතින් ඔය භවභෝග නරක වෙන්නේ නෑ නේව. අවුරුද්දක් පුරා ගෙදර තියාගන්න පුළුවන්. දුම වදින්ට රස්නේ වදින්ට තියෙනකොට. දැන් දුම තියෙන්නේ ඊට යටින් නෙව ලිපට උඩින් නෙව. දැන් ඔන්න කවුරු හරි මිනිස්සෙක් අටුවට නගිනවා. අටුවේ රස්නේ වැඩි කියලා මේ මිනිස්සයා මොකක් කරන්නේ? ඊට පල්ලෙහ තියෙන දුමට බහිනවා. දැන් මොකක් වෙන්නේ? අටුවට වඩා රස්නේ නෝ දුම. ඊට යටින් වැලිප තියෙන්නේ. දැන් අර මිනිස්සයා හිටියටත් වඩා වැඩි අමාරුවකනේ වැටුනේ. ඔන්න පුතේ ඔය වගේ වෙලාවට ඒ කියන්නේ කවුරු හරි තමන්ට සිද්ධ වෙලා තියෙන කරදරයකින් විපත්තියකින් බේරෙන්න නැත්තම් තමුන්ට වෙලා තියෙන ඒ වෙලාවේ අමාරුවෙන් බේරෙන්න ඊටත් වඩා අමාරු දෙයක් කරගත්තාම ඊට වඩා තමුන්ට විපත්තියක් සිද්ධ වෙන දෙයක් කරගත්තාම අන්න අහල පහල ඇයෝ කියන්නේ අනේ දෙයනේ මේ මිනිස්සයා කරගත්ත වැඩේ හරියට නිකන් අටුවෙන් දුමට බැස්සා වගේ නේ කියලා. ඔන්න කතාව.